ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් වෙනදා වගේම අද දිනේ ඔබට ආයුධම් කරන්න පුළුවන් රැකිය අවස්ථාන් කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ ආපත්කාලීන වන නවතම රැකිය අවස්ථාවන් ගැන තොරතුරු දිනපතා ඔබ වෙත ලබා ගන්න අපේ SkillX LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. අපි අපේ වීඩියෝ එකට යමු දැන්. ඉතින් ශ්‍රී ලංකා ජාතික සම්පකාර මණ්ඩලය තමයි මේ තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැදවලා තියෙන්නේ. තනතුරු කීපයක් සඳහාම මෙහිදී අයදුම්පත් කැදවලා තියෙනවා. අපි එකින් එක බලමු මොනවද ඒ තනතුරු, මොනවද ඒවට ඕන සුදුසුකම් සහ මොනවද ඒවා වැටුප් පරිමාණයන් කියලා. මුල්ම තනතුර කළමනාකරණ සේවා නිලධාරී තුන්වන ශ්‍රේණිය සම්පකාර මණ්ඩලයේ මේ වෙනකොට පුරප්පාඩු 4ක් තියෙනවා. ඒ සඳහා තමයි මේ විදිහට අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ තනතුර සඳහා ඕනේ සුදුසුකම් කියලා. මේ සඳහා සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ A level සමත් වීම සහ දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය, සිංහල දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 4කට සම්මාන සහිතව O level exam එක සමත් වීම. එහෙම නැත්නම් A level සමත් වීම සහ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළවෙනි ශ්‍රේණිය වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා මෙහිදී ඉල්ලලා තියෙනවා. මේ තනතුරේ වැටුප් පරිමාණය දිහා බලනකොට රුපියල් 32600කින් ආරම්භ වෙන මූලික වැටුපකින් සමන්විතයි. ඒ වගේම ඒකට එකතු වෙනවා ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් හා සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 62500කට ආසන්න මාසික වැටුපක් හිමි වෙනවා කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඊළඟ තනතුර මොකක්ද කියලා. ඊළඟ තනතුර විදිහට ඉල්ලුපත් කැඳවලා තියෙන්නේ කළමනාකරණ සේවා නිලධාරී ගිණුම් තුන්වන ශ්‍රේණියේ පුරප්පාඩු එකක් සඳහා. මේ සඳහා තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා අපි බලමු. මේ සඳහා තියෙන්න ඕන සුදුසුකම් විදිහට දන්වලා තියෙන්නේ A level වාණිජ්‍ය විෂය ධාරාවෙන් සමත් වීම සමග දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය, සිංහල දෙමළ සමග ඉංග්‍රීසි ඇතුළු විෂයන් 4කට සම්මාන සහිතව O level exam එක සමත් වීම. එහෙම නැත්නම් O level exam එකෙන් ගණිතය, සිංහල දෙමළ සහ ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 4කට සම්මාන සහිතව සමත්වීම සමග AAT දෙවනි අධීර සමත්වීම හෝ වරලත් ගණකාධිකරණ ප්‍රථම අධීර සමත්වීම. එහෙම නැත්නම් A level exam එකෙන් වාණිජ්‍ය විෂය ධාරාවෙන් සමත්වීම සමග කාර්යාල කාර්ය සහායක තනතුරේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ තනතුරේ වැටුප් පරිමාණය කොහොමද කියලා. රුපියල් 32600කින් ආරම්භ වෙන මූලික වැටුපකින් මේ වැටුප සමන්විතයි. ඊට අමතරව ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් හා සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 62500කට ආසන්න මාසික වැටුපක් හිමි වෙනවා කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඊළඟ තනතුර මොකක්ද කියලා. පරිගණක ක්‍රියාකරු තුන්වෙනි ශ්‍රේණියේ පුරප්පාඩු එකක් සඳහා තමයි මෙහිදී අයදුම්පත් කැඳවලා තියෙන්නේ. මේ සඳහා තියෙන සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙන්නේ A level සහ O level සමත් වීම සමග තොරතුරු තාක්ෂණය පිළිබඳ වසරකට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් සමත් වීම. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය පිළිබඳ NVQ 5 මට්ටමේ සහතිකයක් ලබා තිබීම සමග අදාළ ශාස්ත්‍රයේ වසරක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ වැටුප් පරිමාණය කොහොමද කියලා. මේ තනතුරත් රුපියල් 32600කින් ආරම්භ වෙන මූලික වැටුපකින් සමන්විතයි. ඊට අමතරව අර කලින් තනතුරු වගේම ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් හා සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 62500කට ආසන්න මාසික වැටුපක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුර තමයි ක්‍රියදුරු දෙක ශ්‍රේණියේ පුරප්පාඩු එකක් සඳහා මෙහිදී අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු සුදුසුකම් මොනවද මේකට ඉල්ලලා තියෙන්නේ කියලා. O level exam එකෙන් විෂයන් 6කින් සමත් වීම සමග වසර 3ක් පැරණි බර වාහන බලපත්‍රය සහිතව ක්‍රියදුරක වශයෙන් අවුරුදු 3ක පළපුරුද්ද තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා මේ තනතුරට අයදුම් කරන්න. මෙහි වැටුප් පරිමාණය දිහා බලනකොට රුපියල් 29300කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි. ඒ වගේම ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් සමග සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 59500කට ආසන්න මාසික වැටුපක් මෙම තනතුර සඳහා හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුර තමයි
කාර්යාල කාර්ය සහායක දෙවන ශ්‍රේණිය එහි පුරප්පාඩුවක් සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. මෙහිදී අවශ්‍ය සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙන්නේ දෙවරකට වැඩි වාර ගණනකදී O level exam එක සමත් වීම කියලා. ඉතින් මෙහි වැටුප් පරිමාණය රුපියල් 29300කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි. ඊට අමතරව ජීවන වියදම් දීමනාව සමග සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 59500කට ආසන්න මාසික වැටුපක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුර තමයි නිවාඩු නිකේතන සහායක දෙවන ශ්‍රේණිය එහි පුරප්පාඩු 3ක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. මෙහිදී සුදුසුකම් විදිහට සඳහන් කරලා තියෙන්නේ O level exam එක සමත් වීම. ඉතින් මෙහිදී වැටුප් පරිමාණය රුපියල් 27700කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි. ඒ වගේම ජීවන වියදම් දීමනාව සහ සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 57500කට ආසන්න මාසික වැටුපක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ තනතුර තමයි ආරක්ෂක නියාමක දෙවන ශ්‍රේණිය. එහි තියෙන පුරප්පාඩු දෙකක් පිරවීම සඳහා මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙනවා. මෙහිදී සුදුසුකම් විදිහට ඉල්ලලා තින්නේ අපොස සාපේල විභාගයට පෙනී සිටීම. O level exam එකට පෙනී සිටියා නම් මේ තනතුර සඳහා අයදුම් කරන්න ඔබට පුළුවන්. මෙහිදී වැටුප් පරිමාණය විදිහට රුපියල් 25500කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි මෙම තනතුර. ඒ වගේම ජීවන වියදම් දීමනාව සහ සම්පකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත දීමනාව සහිතව රුපියල් 55500කට ආසන්න මාසික වැටුපක් හිමි වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා සම්පකාර සේවක ආයතන සංග්‍රහයේ 211 වගන්තියට අනුව දෛනිකව පැය 12ක සේවා වැඩමුළුවකට මේ තනතුරේදී ඔබ යටත් වෙනවා කියලා. ඉතින් මේ තනතුරු සියල්ල සඳහා අයදුම් කරන්න ඔබේ වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔබ දැනටමත් සම්පකාර සේවයේදී ඉන්නවා නම් මේ උපරිම වයස් සීමාව ඔබට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම අයදුම් කරනකොට ඔබ සම්පකාර ශාස්ත්‍රයේ නියුතු අයෙක් නම් අදාළ ආයතනයේ සභාපති හෝ සාමාන්‍ය අධිකාරිය මගින් මේ අයදුම්පත් ඔබ විසින් ඉදිරිපත් කළ යුතුයි. ඉතින් මේ තනතුරු ගැන තවත් විශේෂ කරුණු කිහිපයක් සඳහන් කරලා තියෙනවා. මේ තනතුරු සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල සඳහා හිමිකම් සහිත ස්ථිර තනතුරු වෙනවා. ඒ වගේම පත්වීම් ලැබපු දවසේ ඉඳලා වසර 2ක පරිවාස කාලයකට යටත්ව මේ තනතුරු වලට ඔබව පත් කරනු ලබනවා. ඉතින් ඔබ මේ තනතුරු සඳහා අයදුම් කරනකොට අදාළ තනතුරු සඳහා සකස් කරගත් අයදුම්පත් සුදුසුකම් තහවුරු කරන සහතිකවල පිටවත් සමග 2026 ජනවාරි 9 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලින් එවන්න ඕනේ. ඒ වගේම ඔබ විසින් එවන අයදුම් පත්‍රයේ අයදුම්කරුවන් පිළිබඳ විමසා බැලීම සඳහා ඥාති නොවන පුද්ගලයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් හා දුරකථන අංක සඳහන් කරලා තියෙන්න ඕන කියලා මෙහිදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට සකස් කරගත්ත අයදුම්පත 2026 ජනවාරි මාස 9 වෙනි දිනට පෙර ලැබෙන පරිදි ප්‍රධාන විධායක ශ්‍රී ලංකා ජාතික සම්පකාර මණ්ඩලය නොම්බර 455 ගාලු පාර කොළඹ 3 කියන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් විතරක් එවන්න ඕනි. ඒ වගේම එවන ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ තමා අයදුම් කරන්නේ කුමන තනතුර සඳහාද කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්න ඕනි. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා ජාතික සම්පකාර මණ්ඩලයේ තනතුරු රාශියක් සඳහා අයදුම්පත් කැඳවලා තියෙනවා. ඔබත් ඔබේ සුදුසුකම් අනුව මේ තනතුරු වලට අයදුම් කරලා බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ විදිහට අද දවසේත් ඔබ විතරගෙන ආවේ ශ්‍රී ලංකාවේ පවතින තවත් රැකියා අවස්ථාවන් කිහිපයක් ගැන තොරතුරුයි. ඉතින් මෙවැනි රැකියා අවස්ථාවන් ගැන දිනපතා විස්තර ලබා ගැනීමට අපේ SkillX LK YouTube channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. තවත් දවසක මෙවැනි වීඩියෝකින් හමු වෙනතුරු ඔබගෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.